Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. Yes, that has a nice ring to it. ඉතින් කොහොමද යාළුවනේ Naruto Classic Series එකේ අලුත් එපිසෝඩ් එක මම අරන් ඇවිත් තිනවා. ඉතින් මගේ channel එකේ වැටෙන අලුත් සිංහල AI කාටුන් බලන්නත් කියලා මතක් කරන ගමන් තාමත් මේ channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් අද බලමු අපි Naruto ලා අලුත්ම මෙහෙයුමකට යන්නයි හදන්නේ. ආයිත් අපිට පරණ කට්ටියව මුණ ගැහෙන්න තිනවා. ඉතින් මේ එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් අපි යමු අද අලුත් වීඩියෝ එකට. 가방안에 굳은 다시 믿어 backpacker 우리는 backpacker you'll be the backpacker 내가 묻은 신발이 발에 저도 backpacker 우리는 backpacker 기발은 언제나 겁없이 시작부터 맨발 내 눈에 싹 다 basic without a step pipe 뚫어진 내 black top protecting my necktie 기본이 안 greatness stupid I'm ready to fire right ambition escape planning blood and voodoo notes පෙන්වන්නේ Naruto ලා මෙහෙයුමකට සැවම ආරක්ෂා කරන ඔයාගේ තත්ත්වය බලන බව වගේම කමක් නැහැ ඔයාට ඊට වඩා වැඩ තියෙනම් මම වෙනත් විකල්පයක් බලන්නම් බව සුනාඩේ කියද්දිම එතනට එන Naruto මොනවද මේ කියන්නේ විකාර කතා පෙන්නේ නැති බව. ඉතින් දැන් එතන හැමෝටම ඉරුක සෙන්සේ එයාලා යා යුතු ගමන් මාර්ගය ගැන පැහැදිලි කරනවා. දැන් එතන ඉන්න හැමෝම ගමන ආරම්භ කරනවා. චෝජි වගේම නෙජීද එයාලගේ දැනුම එයාලගේ කණ්ඩායමේ තේරුම් යනවා එයාලා අතරමං වුණ බව. මේ අතරේ Naruto පෙන්වන මාර්ගය ඔස්සේ ගිහිල්ලා කට්ටිය ගොඩක් කරදර වලට මුහුණ පානවා. මේ සිදුවීම් වලින් පස්සේ කොනහමරු වගේම අනිත් සගයන්ද සිටියම ආරම් මාර්ගය පෙන්වන්න උත්සාහ කරත් අන්තිමට හැමෝම එන්නේ කලින් හිටපු තැනටමයි. ඩීට සෙන්සි කියලා කතා කරද්දී ලීට ගොඩක් සතුටු හිතෙනවා. දැන් කණ්ඩායමක් Naruto ලගේ කණ්ඩායමේ තත්ත්වය බලා ගැනීමට පහර දෙන්න එද්දිම Naruto සෙක්සි ජුට්සු භාවිතා කරලා පහර දෙන්න යද්දී ඒ සෙබළු පුදුම වෙනවා. මේ කණ්ඩායමේ නායකයා මේ තරම් මෝඩෙක්ද සිතමින් Naruto බිම වැටෙනවත් එක්කම කනගාටු වෙන්න එපා අපි දැන් අපිට පුළුවන් දේවල් පෙන්වන්නම් කියමින් කොනහමරුහා එයාගේ සගේනුත් එකතු වෙලා කරන්නේ Narutoට නොදෙවෙනි මෝඩ වැඩක්. Shikamaru ඉරුක සෙන්සේ ළඟට යමින් ඇවිත් කියන්නේ එයාට තොරතුරක් ලැබුණ බව. හිනාට එයාගේ කණ්ඩායම සමග වේලසැනින්ම කුණාටුවක් පැමිණීමට පෙර කූඩාරම සාදගෙන සිටිද්දී Naruto එයාගේ කණ්ඩායමයි තමවත් වැස්සේ තෙමි තෙමි ඉන්නේ. Shikamaru කට්ටියට පවසන්නේ අපිට පේන විදිහට උදෑසන පහර දීමක් සිදු වෙන්නට තියෙනවා. ඉතින් අන්තිමට කූඩාරමක් ඉන්න තැනක් වගේ හදාගන්න බැරි වුණ Naruto එයාගේ කණ්ඩායමත් අරගෙන මේ කුණාටුව මැද්දෙම සිටියමයි නැති කෙටි මාර්ගයක් සොයාගෙන අපි ආරක්ෂිත තැනකට යමු කියමින් යනවා. ඉතින් ඉක්මන් කරන්න කියලා Naruto කන්දක් දිගේ ලේසියෙන්ම ඇවිදන් යද්දී කොනහමරුහා එයාගේ සගයින්ට ඒක අපහසු වෙන්නේ Naruto තරම් චක්‍රපාලනය එයාලගේ දියුණු මට්ටමක නැති නිසා. Shikamaruට හා ඉරුක සෙන්සේලට තේරුම් යනවා දැන් අතුරුදහන් වෙලා ඉන්නේ Naruto ලා පවණක් බව. Naruto එයාගේ කණ්ඩායමයි එකිනෙකාට දැන් බැනවදිමින් රණ්ඩු වෙන්නේ එයාලට හරියට කන්න දෙයක්වත් නැතිවීමෙන්. තිය සූදානම් වෙන්නේ. ඉතින් කොනහමරු වගේම එයාගේ යාළුවොත් බලන් ඉන්නේ Naruto කේක් එක කපලා ලොකුම කෑල්ල තමන් කනකම්. කොහොම වුණත් Naruto කේක් එක කපන්නේ කෑලි 3කට. ඇයි කෑලි 3කට විතරක් කැපුවේ බව කොනහමරු අහද්දී ඉතින් කාලයකට කලින් පුහුණුවීමක් අතරතුර මම අසමත් වුණ නිසා එදා මට කෑම නොගෙන හිටියා. ඉතින් මට ඒක පුරුදු බව කියමින් Naruto කකාෂි සෙන්සේගේ පුහුණුවීමක් මතක් කරනවා. ඉතින් තනියම මේක කන්න සිටිය කොනහමරු සහ එයාගේ යාළුවොත් මේක අහලා Narutoට එයාලට බෙදපු කේක් කෑලි වලින් කොටස් දෙනවා. දැන් ඉරුක සෙන්සේ හා Shikamaru Naruto ලා හිටපු ගල් ගුහාවට ආවත් එයාලා මීට ටිකකට කලින් මෙතනින් පිට වෙලා තියෙන බව එයාලට තේරෙනවා. Naruto ඔයා නම් අපිට කරන්න වැඩ ගොඩක් තබයි බව ඉරුක සෙන්සේ හිතනවා. Naruto කොනහමරු ලත් එක්ක ආයිත් කන්දක් දිගේ යද්දී එයාලගේ පැත්තකට ගල් කඩා වැටෙනවා. Naruto shadow clone jutsu භාවිතා කරමින් කොනහමරුලට කරදරයක් නොවෙන්න එයා ඒ ගල් නවත්වනවා. Naruto කොනහමරුලට කියන්නේ ඔයාලා මෙතනින් යන්න කියලා. කොහොම වුණත් Narutoගේ ඇඟට තව ගල් වැටෙන්න යන බව දකින කොනහමරු එයාගේ යාළුවන්ට එතනින් ගිහින් කට්ටියකින් උදව් ඉල්ලමු කිව්වත් Naruto කියපු විදිහට අපි කණ්ඩායමක් විදිහට එකිනෙකාට උදව් කරගනිමින් වැඩ කරමු බවයි.
ඉතින් මේක අහලා නරුටෝට සතුටුයි. කොනහමරු හා එයාගේ යාළුවන් දැන් නරුටෝ ඉන්න තැනට ඇවිත් නරුටෝගේ ඇඟට වැටිලා තියෙන ගල් ඉවත් කරනවා. දැන් මෙතනට ඉරුක සෙන්සේ හා ශිකමරු එනවා. ඉතින් දැන් තවත් උඩ ඉඳලා තවත් ගලක් වැටෙන්න යනවත් එක්කම කොනහමරුලට ඉරුක සෙන්සේ ඉන්න තැනට යන්න කියමින් ඒ ගල් ටික කුඩු කරනවත් එක්කම ඉරුක සෙන්සේ වගේම කොනහමරුලා සිතන්නේ මම හිතුවට වඩා ඔයා දක්ෂයෙක් බව නරුටෝ කියලා. දැන් නරුටෝයි නරුටෝගේ කණ්ඩායමයි සුනාඩේ ආර්යාව ළඟට තියෙන දේවල් අහද්දී කොනහමරු වගේම එයාගේ යාළුවන්ම හැම දෙයක්ම පවසන්නේ නරුටෝට අවාසි සහගත ලෙසින්. ඉතින් මට තවත් දේශන අසන්න ඕනේ නැති බව කියමින් නරුටෝ එතනින් පැන යනවා. ඉතින් යාළුවනේ මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. හෙට වැටෙන අලුත් කාටුන් වීඩියෝ එකක් බලන්න කියන ගමන් channel එක තාම subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම සයනාරා. 지갑 안 가는 굳은 가슴이 더 backpacker 우리는 backpacker yeah we the backpacker 내가 묻은 신발이 바래져도 backpacker 우리는 backpacker 출발은 언제나 겁없이 시작부터 맨발 내 눈에 싹 다 basic without a step pipe 뚫어진 내 black top protect your my necktie 기본이 안 돼 있는 stupid I'm ready to fire right mission escape party glad who's the lost